ආයිබෝවන් මගේ ආදරණීය රසිකයනි ගොඩක් දෙනෙක් මගින් ඉල්ලීමක් කරලා තිබුණා. ඒ අතරේ විශේෂයෙන්ම මේ දැන් සති දෙකකට උඩදී එක්කෙනෙක් මගින් ඉල්ලීමක් කරලා තියෙනවා කමෙන්ට් එකක් විදිහට වෝල් ආර්ට් එකක් අඳින විදිහ කියා දෙන්න කියලා. දැන් මම වෝල් ආර්ට් එකක් ඇඳලා තිබුණා දැනට ටික කාලයකට කලින් මාස 6කට විතර කලින් මහරගම ජනාධිපති විද්‍යාලයේ බිත්තියක. දිගින් අඩි 25ක් විතර උස අඩි 10ක් විතර වගේ ප්‍රමාණයක ටිකක් ප්‍රමාණයෙන් ලොකු චිත්‍රයක්. මේ චිත්‍රය ඇඳලා ඉවර වෙලා ටික දවසක් යනකොට කොහොම හරි මගේ අතින් ඒකේ මම හැමදාම වීඩියෝ කරගෙන තමයි ඒක ඇන්දේ. හැබැයි මගේ වීඩියෝ ක්ලිප් ටික අස්ථානගත වෙලා තියෙනවා මොකක් හරි ක්‍රමයකට. සමහර විට මට සිද්ධ වෙන වැඩේ ඒක තමයි. මොකද සමහර වෙලාවට මගේ අතින් ඔය සමහර තාක්ෂණික දෝෂ ඇති වෙනවා. කොහොම වුණත් මම පරිස්සම් කරලා තියාගත්ත ක්ලිප්ස් ටිකක් තියෙනවා. ඒ ටික ඕගොල්ලන්ට චිත්‍රය හඳුන්වා දෙන්න හොඳටම ප්‍රමාණවත් කියලා මම විශ්වාස කරනවා. ඒක නිසා මම තීරණය කරා මේ චිත්‍රය ඕගොල්ලන්ට දැනගන්න පළ කරන ගමන්ම මේ චිත්‍රය අඳින්න හේතුව ඇඳපු විදිහ මේ චිත්‍රයක තිබිය යුතු ගති ලක්ෂණ කොහොමද වෝල් ආර්ට් එකක් කරන්න කියන විස්තර ටික කටෙන් කතා කරලා කියන්නම් කියලා. චිත්‍රයක් අඳින්න කලින් අපේ බිත්තියේ පින්සලක් පාවිච්චි කරන්න සුදුසු තත්ත්වයට මතු පිට සකස් කර ගන්න ඕනේ. මම වෝල් පිලර් එකක් දෙපාරක් විතර ගාලා මේ ටිකක් සංසුන් විදියට බිත්තිය සකස් කරගත්තා. එහෙම කරලා මේක අලුත්ම බිත්තියක් නෙවෙයි එක්තරා ප්‍රමාණයකට මීට කලින් චිත්‍රයක් තිබුණ එකක්. එතකොට මම හොඳට බිත්තිය සුද්ධ කරලා තමයි මේ වැඩේ කරේ. ඊට පස්සේ මම ඉමල්ෂන් ආපහු කෝඩ් දෙකක් ගාලා සුදු ඉමල්ෂන් එක මම චිත්‍රය අඳින්න ඕන කරන සටහන් පොඩ්ඩක් එක එක තැන්වල සටහන් කරගත්තා. ගහක්, එතකොට ගෙයක්, වැවක් මේ විදිය චිත්‍රයකදී අපේ විදුහල්පතිතුමා මට කිව්වේ ගමක් දැකලා නැහැ බොහෝ දෙනෙක්. ඒක නිසා එදා කාලේ ගමක්, පැරණි ගමක් අඳින්න කියලා. ගමක් තමයි අවශ්‍ය කරලා තිබුණේ. පස්සේ මට ගමක් කියනකොටම මට මතක් වුණා මේ කේස්ගේ කවියක් තියෙනවා. සුදෝ සුදු කියන කවි පන්තියේ පොතේ තියෙනවා කටුරොද ගම්මානේ ගැන ලස්සන වැනුමක්. මට මේ වැනුම පුංචි කාලේ ඉඳන්ම හොඳට මතකයි. ඒක නිසා මම හිතුවා මං සර්ගෙන් ඇහුවා සර් මේ කවිය ඇඳනම් හොඳයි නේද කියලා. ඊට පස්සේ ඔව් ඒක හරිම අපූර්වයි. ඒ කවිය අඳිමු කියලා කිව්වා. ඔයගොල්ලන්ට මතකද දන්නේ නැහැ මේ කවිය. මං හිතන්නේ මට නම් බොහෝ කාලයක් තිස්සේ නම් හොඳට හිතට කාවැදිච්ච කවියක් තමයි මේ කවිය. ගොඩ මඩ දෙකම සරුසාරය පළබරය කටුරොද ගම්මානි තරමක පිටිසරය ඊ ගම මැදින් ගලනා ගඟ මනහරය කඩමණ්ඩිය පිටියේ ගම කෙළවරය. මම නම් දන්නේ නැහැ මගේ කටහඬ ලස්සනද කියලා. මට එහෙම කවි කියන්න එහෙම ලස්සනට කවි කියන්න බෑ. මට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් කියලා නම් මම දන්නවා. කොහොම වුණත් කවිය කියන්නේ චිත්‍රයක් තමයි කියන එක තමයි මගේ තේමා ගීතේ වෙලා තිබුණේ මෙච්චර කාලයක්. ඒක නිසා කවියක් කියන්නේ චිත්‍රයක තියෙන ගති ලක්ෂණ මවාපාන්න පුළුවන්, ඉදිරිපත් කරන්න පුළුවන් එක්තරා නිර්මාණ කෘතියක් විදිහට තමයි මං හැඳින්වුවේ. ඒක නිසා කවියේයි චිත්‍රවලයි මට ලොකු වෙනසක් පෙනුනේ නැහැ. කොහොම වුණත් කවියක් තාලෙට කියන්න තරම් මගේ කටහඬ නම් ලස්සන නැහැ කියන එක මට පැහැදිලි. කොහොම වුණත් මේක කිය යුතු නිසා
මම මේක රස විඳපු නිසා මම මේ කවිය චිත්‍රයක් බවට පත් කරා. එතකොට ගොඩමඩ දෙකම සරුසරයි. මං කුඹුරු යායක් එතකොට ගොඩ චිත්‍රයක් දැක්කගෙන් පස්සේ ගස් ගෙඩි වලින් පිරිච්ච ගස් ප්‍රදේශයේ මල් වලින් පිරිච්ච මල් ගොනු ඊළඟට භවභෝග සතා සිව්පාවා මේවා සියල්ලෙන් පිරිච්ච තැන තමයි ගම කියලා කියන්නේ. අපේ ගමත් ඒ වගේ ගමක්. හැබැයි මේ ලස්සන නෙවෙයි අපේ ගම තියෙන්නේ. මං බදුල්ලේ ඉඳන් කිලෝමීටර් ගාණක් ඈතින් ඉන්න තැනක හැබෑ ගමක හිටපු මිනිහෙක් ජීවත් වෙච්ච මිනිහෙක්. ඒක නිසා මට ගම කියන එක හදවතට කාවැදිච්ච අවස්ථා කීපයක්ම තියෙනවා. මම මේ ගම අදිනකොට මං පැරණි ගමක දැකපු සමහර අංග පවා ඇතුළත් කරලා තියෙනවා. හැම ගමකම වැවක් නැහැ. හැම ගමකම කඳු ඇටියක් පේන්න නැහැ. නමුත් අපේ ගමේ කඳු ඇටියක් තියෙනවා. ඒ කඳු පාමුලින් බන්ට් එකක් හදලා වතුර පාර නතර කරලා හදාගත්ත වැවක් තියෙනවා. ඒ වැවෙන් ගලාගෙන එන වතුර වලින් කුඹුරු ගොවිතැන් කරනවා ගම්වල මිනිස්සු. ඊළඟට ඈත එක්තරා වෙන්විච්ච පරිසරයක පොඩ්ඩක් ඈතින් පන්සලක් තියෙනවා. වැවයි දාගබයි ගමයි පන්සලයි කියලා අපේ සංස්කෘතිය අපි විදහ දක්වලා තියෙනවා. එතකොට මේ ගමෙත් ඈත හැම ගමකම අනිවාර්යයෙන්ම පන්සලක් දකින්න ලැබෙනවා. ඊට පස්සේ පුංචි කඩයක් තියෙනවා. කඩයක් හෝ කඩ මණ්ඩියක්. කඩ මණ්ඩියේ ටිකක් ආස කරන හොඹට අපිට දැනෙන කඩේ තමයි තේ කඩේ. කොපි කඩේ කියලා තමයි ඔක හඳුන්වන්නේ. මොකද ওই කඩේ මුදලාලිම තමයි තේ හදන්නේ. හැම වෙලේම බොයිලරයක් රත් වෙනවා. බොයිලරෝ කියන උපකරණය ඔයගොල්ලෝ දැකලා තියෙනවද මන්ද? බොයිලරයක් රත් වෙනවා. කවුරු හරි දෙතුන් දෙනෙක් තේ එකක් බොනවා, ආප්පයක් කනවා, කෙසෙල් ගෙඩියක් කනවා. ඒ විදිය පුංචි ග්‍රාමීය ක්‍රියාවලියක් හැම වෙලේම සිද්ධ වෙනවා. ගොවියොත් ඔතනින් යන එන ගමන් බුලත් ටිකක් හරි කන්න නතර වෙනවා. ඔතනම ඉන්න පිරිසක් සාමාන්‍යයෙන් නිතර වගේ රැඳිලා ඉන්න පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට මේ දාම් අදින පොඩි විනෝදාත්මක වැඩසටහන් තියෙනවා. ගමේ ඔය කඩේ ඉස්සරහා පොඩි දාන් ලෑල්ලක් හයි කරලා ඒකේ 4 දෙනෙක් සමහර එක වෙලාවට දාන් අදිනවා. හරක් බානක් දෙකක් වෙලේ කොහමත් නිතර දකින්න ලැබෙනවා. එතකොට ඔය වෙලා ඉන්නේ තියෙන තනකොළ පදාසේ පුංචි ලස්සන පුංචි මල් පිපිලා තියෙනවා. සමහර මල් හොඳ දිග නැට්ටකුත් එක්ක තියෙන බිමින් තනකොළත් එක්ක එන අර වල්ලුණු මල් වගේ මල්. ඉස්කෝලේ යන ළමයි අනිවාර්යයෙන්ම ඔගේ මල් ටිකක් කඩන්න ගිහිල්ලා බුද්ධ පූජාව තියන්න පෙළඹෙනවා. ඉස්කෝලේ යනකොට මල් ටිකක් අරන් යනවා ගමේ ළමයින්ගේ විශේෂයෙන් ගෑනු ළමයින්ගේ පුරුද්දක් ඒක. එතකොට ගෙවිලියෝ ගොවියෝ කුඹුරට හේනට යන ගමන් තමයි තමන්ගේ දරුවා ඉස්කෝලේට ඇරලවගෙන යන්නේ. එතකොට ඉස්කෝලේ යනකොට ළමයාත් මැදින් තියාගෙන උදැල්ල කරේ තියාගෙන ගෙවිලියත් එක්ක ගොවියෝ කුඹුරට යන ගමන් ඉස්කෝලේට ඇරලවගෙන යන දර්ශනයකුත් මම එතන දැම්මා. ඊටත් වඩා තවත් විශේෂයක් ගොඩක් ගෙවල් වල ගැමි ගෙවල් වල මේ වී බිස්සක් දකින්න ලැබෙනවා. වී බිස්ස කියන්නේ වී අටුව. වී එක්ස්ප්‍රෙස් කරලා තියෙන තැනක්. එතකොට මේ විදිහේ වී අටුවක් තියෙන ගෙවල් තියෙනවා. ඉතින් මහා ලොකු ගෙවල් අපි සමහර ඒවා වලව් කියලා හඳුන්වන ගෙවලුත් සමහර ඔය ගම්වල එකක් දෙකක් දකින්න ලැබෙනවා. ගම්මුලා දෑනියා වගේ කෙනෙක්ගේ ගෙදරක් ටිකක් ප්‍රමාණයෙන් ලොකුයි. සාමාන්‍ය ගොවියොන්ගේ ගෙවිලියොන්ගේ ගෙවල් ප්‍රමාණයෙන් පොඩි. ගස් කොළන් වලින් පිරිච්ච ලස්සන පරිසරයක් තියෙනවා. වැවක් සාමාන්‍ය ගමනාගමනය කියන එක සඳහා කාර් වෑන් බයිසිකල් තිබුණේ නැහැ ඒ කාලේ. සමහර ගම්වල දැන් නම් ඔවා එලි බැහැලා තියෙනවා. මොකද ගමේ ඉන්න ගැමියොත් දැන් නගරයත් එක්ක ගනුදෙනු කරනවා. ඒක නිසා ඒ කාලේ ඒව එහෙම තිබුණේ අඩුවෙන් නිසා ඒ කාලේ මට මතකයි කරත්ත නම් තියෙනවා. ගොන් කරත්තයක් හරක් දෙන්නේ තමයි ඇදගෙන යන්නේ. අර බන්ට් එක උඩින් එන
ප්‍රධාන එක පාරක් තමයි තියෙන්නේ. එතනින් එහාට එහෙට මෙහෙට වීදුනා නම් ඒවා අඩි පාරවල්. ඉතින් මේ විදිය ලස්සන ගමක් අඳින්න මට අවස්ථාව ලබා දුන්න අපේ විදුහල්පතිතුමාටත් ස්තුති කරමින් මේක මගෙන් ඉල්ලා හිටිය ඔබතුමාලටත් ස්තුති කරමින් මම මේක බොහොම ආසාවෙන් කැමැත්තෙන් ඇන්දා. මගේ අතින් අර නැති වුණ වීඩියෝ ක්ලිප්ස් ටිකේ පාඩුව මං හිතන්නේ මම මේ වචන ටිකෙන් පිරිමැහුවා කියලා. අනාගතයේදී මට තව ඒ විදිහේ චිත්‍රයක් අඳින්න අවස්ථාවක් ලැබිච්ච ගමන් මං අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට A to Z චිත්‍රයක් අඳින්නේ කොහොමද කියන එක කියා දෙන්න පුළුවන් විදිහට මම මේ චිත්‍රය අඳින්නම් කැමරාවත් පාවිච්චි කරගෙන. එහෙනම් බොහොම ස්තුතියි. ඔයගොල්ලෝ මේ චිත්‍රය බලලා කමෙන්ට් එකක් දාන්න මොනවා හරි මේකේ හොඳ දෙයක් තියෙනවා නම් කියන්න. ඔයගොල්ලන්ට ගන්න තියෙන දෙයක් ඔයගොල්ලෝ ගන්න.